සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. අද අපි කතා කරන්නේ විශ්ව ආකර්ෂණ නීතියට අනුව Tamanට අවශ්‍ය කරන මුදල් ආකර්ෂණය කරගන්න හරිම විදිය ගැන. සල්ලි කියන්නේ අපි කාටත් ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දෙයක්නේ. ගොඩක් අය Tamanට සල්ලි නැහැ කියලා දුක් වෙනවා. Taman කැමති කෑමක් කන්න, Taman කැමති ඇඳුමක් මිලට ගන්න, කෙටියෙන්ම කිව්වොත් මේ ජීවත් වෙන අපිට හැම දෙයකටම මුදල් ඕනම වෙනවා. ගොඩක් අය මේ වෙද්දි ණය බරිනොත් පීඩාව විඳිනවා ඇති. ඉතින් අපි බලමු කොහොමද මේ ගැටලුවෙන් අපි නිදහස් වෙන්නේ කියලා. විශ්ව ආකර්ෂණ නීතිය කියන concept එක ඇතුලේ තියෙන ප්‍රධානම හරය තමයි අපිට අවශ්‍ය දේ, අපේ හිතට අවශ්‍ය දේ තමයි විශ්වය අපිට ආකර්ෂණය කරලා දෙන්නේ. ඉතින් අපි මොකද්ද මේකට කරන්න ඕන? මට සල්ලි නැහැ. අනේ ඇයි මට සල්ලි නැත්තේ? මට සල්ලි ගොඩක් හොයලා දෙන්න. මෙහෙම කියලා විශ්වයෙන් ඉල්ලුවට කවදාවත්ම ඔයාට විශ්වය හුඟන් දෙන්නේ නැහැ. මොකද මේ විදියට ඉල්ලද්දී ඔයාගේ හිතේ තියෙන්නෙම අනේ මට සල්ලි නැහැ කියන නෙගටිව් සිතුවිල්ලමනේ. මෙන්න මේ නෙගටිව් ආකල්ප ඔයාගේ හිතේ තියෙන තාක්කල් විශ්වය ඔයාට සල්ලි ලබා දෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? ඔයා පුරුදු වෙන්න ඕන ඔයා සල්ලි ගොඩාක් තියෙන කෙනෙක් කියලා ඔයාගේ හිතටම දැනෙන්න සලස්වන්න. ඒ විදියට ඔයා ලොකු ධනවතෙක් කියලා හිතින් දැකලා ඔයා ගෙවන ලස්සන සැපවත් ජීවිතය ගැන චිත්‍ර උපමාවල සතුටු වෙන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. එතකොට විශ්වය හිතනවා මෙයා ගොඩක් සල්ලි තියෙන කෙනෙක්, ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. ඒ නිසා විශ්වය ඔයාට තව තවත් සල්ලි ආකර්ෂණය කරලා දෙනවා. මෙන්න මේ විදියට විශ්ව ආකර්ෂණ නීතිය හරියට භාවිතා කරපු අය තමයි මුලදී ගොඩක් දුප්පත් වෙඳලා මේ වෙද්දි ධනවතුන් බවට පත් වෙලා ඉන්නේ. ඔයාට තේරුණා නේද? විශ්වයට දැනෙන්න ඕන ඔයා ධනවතෙක් කියලා. ඔයා නෙගටිව් දේවල්ම හිතනවා නම් විශ්වය ඔයාට ආකර්ෂණය කරලා දෙන්නේ නෙගටිව් දේවල්ම තමයි. ඔයා යහපත් පොසිටිව් දේවල් හිතනකොට අනිවාර්යයෙන්ම විශ්වය ඔයාට හොඳම දේ ආකර්ෂණය කරලා දෙනවා. විශ්ව ආකර්ෂණ නීතියේ පොදු කරුණ තමයි මේ. මේක තේරුම් ගන්න නම් ඔයාට මුදල් විතරක් නෙවෙයි ජීවිතේ ඔයාට අවශ්‍ය සියලුම දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන් වේවි. මුලින්ම ඔයා ඔයාට ආදරය කරන්න පුරුදු වෙන්න. ඊළඟට ඔයාට අවශ්‍ය හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන විශ්ය තදින්ම හිතේ ඇති කරගන්න. මෙන්න මේ අධික විශ්වාසය තමයි කවදම හරි දවසක ඔයාට අවශ්‍ය හැම දෙයක්ම ආකර්ෂණය කරලා සාර්ථකත්වයට අරන් යන්නේ. මේ විදියට දවසක් දෙකක් කළා හරියන්නේ නැහැ කියලා අතාරින්න නම් එපා. විශ්වය ඔයාව පරීක්ෂා කරනවා. ඒ නිසා නොබිඳෙන විශ්වාසය තමයි අවශ්‍යම වෙන්නේ. ධනාත්මක විශ්වාසයෙන් ඉන්න. ඔයා බලාපොරොත්තු වෙන මුදල් ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි. අද වීඩියෝ එකනොත් ඔයා විශ්ව ආකර්ෂණ නීතිය ගැන අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. මේ විදිහේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. good luck.